මිනිමරණ කෝලා ගැන දන්නවද? මිනිස්සුන් ඇඟිලි වලට සමාන කෝලාගේ ඇඟිලි සලකුණ ගැන දන්නවද? පුදුම වෙන්න දෙයක් නැහැ. අන්වීක්ෂණයකින් බැලුවත් කෝලාගේ ඇඟිලි සලකුණු වලින් මිනිස්සුන්ගේ ඇඟිලි සලකුණු වැඩ කරලා හඳුන ගන්න එක්ස්පර්ට්ලා වුණත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. පුදුම වෙන්න ඕන කාරණාව තමයි කෝලා සහ මිනිසු කියලා කියන්නේ මහද්වීප දෙකක පරිසරයන් දෙකක වෙන්වෙන් වශයෙන් පරිණාමය වුණු සත්ව කොටස් දෙකක්. ඒ වුණාට ඇඟිලි සලකුණු සමාන වෙන්න තරම් අපිව කොහෙන් හරි ලින්ක් වුණා. සමාන ප්‍රශ්න විසඳන්න හදනකොට සමාන පිළිතුරු හම්බ වෙනවා. කෝලා සහ මිනිසුන්ට තිබ්බ සමාන ප්‍රශ්නය තමයි ග්‍රිප් එක. යමක් තදින් අල්ලා ගැනීම. ඉතින් ස්වභාව ධර්මයෙන් හම්බුණු සමාන පිළිතුර තමයි ඇඟිලි සලකුණු. මට මෙතන හිතුණ දේ තමයි දේවල් දෙකක් එක සමානව පේන නිසාම ඒවා එකම සම්භවයකින් එන බවට අදහස් කරන්නේ නැහැ. කෙනෙක් ඔයා වගේ හිතන නිසා, ඔයා යන පාරම යන නිසා, ඔයත් ඒ වගේ කෙනෙක් කියන එක අදහස් වෙන්නේ නැහැ. ඔයාගේ දේවල් ඔයාට අනන්‍යයි. හරියට ඔයාගේ ඇඟිලි සලකුණු වගේ. කෝලා කාවවත් මරන්නේ නැහැ. අහිංසක ශාක භක්ෂක සතෙක්. ඒ වුණාට ක්‍රයිම් සීන් එක කෝලාගේ ඇඟිලි සලකුණු හම්බුනොත් එක්ස්පර්ට්ලා වුණත් පොඩ්ඩක් අමාරුවේ වැටෙනවා. හොඳ කතාවක් ලියන්න හොඳ ප්ලොට් එකක්.